දැන් මේ නීති මහත්තයා කියපු විදිහට මේවා යකඩ කෑලිද කියලා අපි අහන්නේ සරත් ෆොන්සේකාගෙන්. ඉතින් ඒ නීතිය නියෝජනය කරන මහත්මයාගේ වැරද්දක් නෙමෙයි ඒක. මේක තමයි මේ ආණ්ඩුවේ ආකල්පය. සරත් ෆොන්සේකට අපි ඒකයි ආමන්ත්‍රණය කළේ. සරත් ෆොන්සේකා මහත්මයා හිටපු හමුදාපති. එයාට පුළුවන් දැන් අර නීතිය නියෝජනය කරන මහත්මයාට උත්තරයක් දෙන්නට. හැබැයි ඉතින් අපේ රණවිරුවෝ කියන්නේ යකඩ කෑලි තමයි හාල් කෑලි නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. සරත් ෆොන්සේකා මහත්මයා රාජපක්ෂලා එක්ක තියෙන තරහට ඒ කියන්නේ මේ කරලා තියෙන පාවාදීම් ප්‍රමාණය ඕනවටත් වැඩි. තමුසෙලා හදන්නේ අපිව ආපහු අවුරුදු 100 ගණනක් පිටිපස්සට ගෙනියන්නද? ඒ වැඩවසම් සමාජයට ගෙනියන්නද? ඒක බොරු හීනයක් විතරයි. తాවකාලිකව දකින්න පුළුවන් හීනයක්. తాවකාලිකව සොයන් වින්දනයට පත් වෙන්න පුළුවන් හීනයක් විතරයි. අපි පෙන්නනවා ඒක තමුසෙලට කවදාවත් කරන්න බැරි බව. ඒක මතක තියාගන්න කියලා අපි JVP කාරීන්ට කියනවා. අයිබෝවන්. අද දවසේ කතාව නෙමෙයි මේක යුගයේ කතාව. යකඩ කෑලි සහ හාල් කෑලි. ඉතින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තමයි මේකට උත්තර දෙන්න හොඳම මිනිස්සයා. ඔය සරත් ෆොන්සේකා උන්නේ හෙත් එල්ලන් ඉන්න තියෙන්නේ පදක්කම්. ඒවා සමහර ඒවා පිත්තල වෙන්න පුළුවන්, සමහර ඒවා යකඩ වෙන්න පුළුවන්. කොමාරි පොදුවේ ඒවට යකඩ කෑලි කියලා තියෙනවා මේ ඊයේ පෙරේදා ආණ්ඩුවේ නීති මහත්තයෙක්. දැන් ඒ නීති මහත්තයා කියපු විදිහට මේවා යකඩ කෑලිද කියලා අපි අහන්නේ සරත් ෆොන්සේකාගෙන්. ඒතර මම දැක්ක පින්තූරයක් හදලා තියෙනවා සරත් ෆොන්සේකා මහත්මයාගේ මේ යකඩ කෑලි එල්ලගෙන කොහුමිටක්ලු අර අතේ තියන් ඉන්නේ. දන්නේ නැහැ ඉතින්. ওই තත්වෙට මේ රටේ රණවිරුවා ඒ කියන්නේ හමුදාවේ රණවිරුවාව ওই තත්ත්වයට ගේන්න තමයි මේගොල්ලෝ දිගටම උත්සාහ කළේ. එතකොට මේ උසාවියේදී මේ නීතිය නියෝජනය කරන මහත්මයා මේ වගේ කතාවක් කියන්නේ අර ශාන්ත කියලා මහත්මයෙකුට කියන්නේ. ඔහු හමුදාවේ හිටපු කෙනෙක්. ඔහු ඒ සලේ සුරේෂ් සලේ මහතාගේ නඩුවට යම් මැදිහත් වීමක් කරන්න ආපු වෙලාවේ තමයි කියලා තියෙන්නේ මේ යකඩ කෑලි එල්ලගෙන ආවට මෙතන මේ කියලා ඔහොම එකක් කියලා තියෙන්නේ. ඉතින් ඒ නීතිය නියෝජනය කරන මහත්මයාගේ වැරද්දක් නෙමෙයි ඒක. මේක තමයි මේ ආණ්ඩුවේ ආකල්පය. මේ ආණ්ඩුවේ අනුර කුමාර දිසානායකගේ සිට පල්ලෙහාට මේ JVP කාර්යයන්ගේ ආකල්පය තමයි මේක. හමුදාවේ නිලධාරියෙක් විවිධ දස්කම් පාලා දේශ හිතයිසී විදියට දේශ ප්‍රේමී විදියට සටන් කරලා දිනා ගන්නා පදක්කම් යකඩ කෑලි බවට පත් වෙනවා. හරි. එහෙමනම් හරි නෑ ඉතින්. ඒ උනට හරි කියලා කියන්න. දැන් යකඩ කෑලි සහ හාල් කෑලි අතර තරඟයක් තියෙන්නේ දැන්. ඇත්තටම කියනවා නම් ඔය හමුදාවේ හිටපු රණවිරුවෝ යකඩ කෑලි තමයි. උන් යකඩ කෑලි නෙමෙයි නම් මේ වගේ ගුල්ලෝ ගහලා මෙලහට විනාශ වෙලා. හැබැයි දැන් තියෙන තත්ත්වය හැටියට නම් පේන්න තියෙන්නේ යකඩ මල්ලටත් ගුල්ලෝ ගහගෙන එනවා වගේ. අපේ ආච්චිලා ඉස්සර කියන කතාවක්නේ. අපි පුංචි කාලේ අපේ ආච්චි කියන කතා. යකඩ මල්ලට ගුල්ලෝ ගහපි නම් හාල් මල්ල නොබලම විසිකොරපිය කිව්වලු. එතෙන්ටද අපි රට යන්නේ දැන්. ඒක තමයි අපිට දැනගන්නට ඕනේ. ඉතින් මේ යකඩ කෑලි කතාවේදී සරත් ෆොන්සේකට අපි ඒකයි ආමන්ත්‍රණය කළේ. සරත් ෆොන්සේකා මහත්මයා හිටපු හමුදාපති. එයාට පුළුවන් දැන් අර නීතිය නියෝජනය කරන මහත්මයාට උත්තරයක් දෙන්නට. ඒ කියන්නේ ඔබත් එල්ලාගෙන ඉන්නේ යකඩ කෑලි නම් එහෙනම් උත්තරයක් දෙන්න ඕනේ නැහැ. යකඩ කෑලි නොවේ නම් ඒවා ඔබේ මේ බඩපපුව දෙකට පැලිලා එළියට ආපු බඩබොකුවැල් ඒවා අතේ තියාගෙන ගිහිල්ලා ගත්තු වීර වික්‍රම පදක්කම නම් අන්න කතා කරන්න. ඒ මහත්මයාට කතා කරලා කියන්න ප්‍රසිද්ධිය කිව්වේ නැතත් කමන්නේ ටෙලිෆෝන් කෝල් එකක් දාලා කියන්න පුළුවන් නම් ඒත් කමන්නේ.
හිත මිත්‍රකමක් තියෙනවනම් මේවා නිකම්ම නිකන් යකඩ කෑලි නෙමෙයි කියලා. හැබැයි ඉතින් අපේ රණවිරුවෝ කියන්නේ යකඩ කෑලි තමයි හාල් කෑලි නෙමෙයි. ඒකත් කියන්න ඕනේ. මේ පවතින ආණ්ඩුව ඇවිල්ලා මේ රටේ තියෙන ඔවැනි වටිනාකම් වලට ගහන ආණ්ඩුවක්. ඒක ගහන්නේ බොහොම සූක්ෂම විදියට. ගහනවා රණවිරුවට, ගහනවා ආගම් වලට, ගහනවා සංස්කෘතියට, කොටම ගහනවා. ඒවා උලුප්පල දක්වනවා මෙහෙම. ඒවා වටිනාකම් නෙමෙයි කියනවා. වටිනාකම් මොනවද? ඒවා ඔක්කොම තියෙන්නේ පැලවත්තේ කියලා කියන්නයි උත්සාහ කරන්නේ. තව ටිකක් කල් ගිහිල්ලා නේද? ටිල්වින් සිල්වාගේ පිළිම නෙලන්න පටන් ගත්තොත් තැන් වල පුදුම වෙන්න එපා. ඒක තමයි අර යකඩ මල්ලට ගුල්ල ගැව්වාම හාල් මල්ල නොබලම විසිකරපිය කියලා කිව්වේ. සරත් ෆොන්සේකා මහත්මයා රාජපක්ෂලා එක්ක තියෙන තරහට ඒ කියන්නේ මේ කරලා තියෙන පාවාදීම් ප්‍රමාණය ඕනවටත් වැඩි. එහෙමනම් දැන් මේ කතාවටත් සද්ද නැතුව ඉන්නවනම් ඒ කියන්නේ මේකත් ඒ වගේ පාවාදීමක් තමයි. ගොවියන්ට කසිප්පුකාරයෙකු කියලා කිව්වේ ඒ වටිනාකම් නැති කරන්න තමයි. දොස්තරලට ඒ වගේම ගුරුවරුන්ට මේ රටේ ඉන්න වටිනා වෘත්තිකයන්ට මේ ආණ්ඩුව දීලා තියෙන තැන තමයි ඔය පෙන්වන්නේ. එතකොට ගොවියෝ කියන්නේ කසිප්පුකාරයෝ. තාල්කාන්තට අනුව මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා තියෙන ඒ පරණ පචයක්. ඒ වගේ පච දැන් වැඩක් නැහැ. නලින්ද ජයතිස්සලන් කියන්නේ රජකමට සුදුසු ගොවියෝ ඉන්නේ උඩු නුවරයි යටි නුවරයි විතරයි කියලා. රොබර්ට් නොක්ස් එහෙම කියලා තියෙනවලු. හොඳයි. රොබර්ට් නොක්ස් සිටිය කාලේ මේ කාලේ අතරමැද අවුරුදු කීයක් ගෙවිලා තියෙනවද කියලා අපි නලින්ද ජයතිස්ස කෙනුයි ලාල්කාන්ත කෙනුයි අහන්න කැමතියි. තමුසෙලා හදන්නේ අපිව ආපහු අවුරුදු 100 ගණනක් පිටිපස්සට ගෙනියන්නද? ඒ වැඩවසම් සමාජයට ගෙනියන්නද? ඒ වැඩවසම් සමාජය දේශපාලනිකව කොමියුනිස්ට් වාදීව නිර්මාණය කරන්නද? පළවත්තට වන්දනාමාන කරන ටෙල්වින් සිල්වා දේවත්වයෙන් සලකන රටක් නිර්මාණය කරන්නද? බම්බුව තමයි. ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. යකඩ කෑලිමයි, හාල් කෑලිමයි. නමුත් රණවිරුවන්ට සහ ඒ අයගේ පදක්කම් වලට යකඩ කෑලි කීමෙන් මේගොල්ලෝ උත්සාහ කරන්නේ මොකද්ද? යකඩ කෑලි හාල් කෑලි බවට පත් කරන්න. හාල් කෑලි යකඩ කෑලි බවට පත් කරන්න. ඒක කරන්න බෑ. ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක කරන්න මේ රටේ සුවහසක් මහජනයා ඉඩ දෙන්නේ නැහැ. ඒක බොරු හීනයක් විතරයි. తాවකාලිකව දකින්න පුළුවන් හීනයක්. తాවකාලිකව ස්වයං වින්දනයට පත් වෙන්න පුළුවන් හීනයක් විතරයි. අපි පෙන්නනවා ඒක තම්සලට කවදාවත් කරන්න බැරි බව. අවසාන වශයෙන් අපි හැමදාමත් ඉංග්‍රීසි පදයක් දෙකක් කියනවා ඔබට. ඒ හින්දාමත් නෙමෙයි නමුත් මේක කියන්නම ඕනි. People who have no values have no value. People who have no values have no value. වටිනාකම් නැති මිනිස්සු, වටිනාකම් ගණන් ගන්නේ නැති මිනිස්සු, වටිනාකම් බල්ලට දැමූ මිනිස්සු උන්ට කවදාක්වත් කිසිම වටිනාකමක් ඇත්තේ නැත. වටිනාකම් නැති උන්ට වටිනාකමක් තියෙන්නේ කොහොමද? වටිනාකම් නැති උන් වටින්නේ කොහොමද? එහින්දා if you don't have values you have no value. ඒක මතක තියාගන්න කියලා අපි JVP කාරීන්ට කියනවා. අදට එච්චරයි. එහෙමනම් ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න, bell button එක ඔබන්න. ඒ වගේම Patreon ගිණුමට ඔබ කැමති නම් සහභාගී වෙන්න පුළුවන්. පහළ description එකේ අපේ සම්පත් බැංකුව ගිණුම් අංකය තියෙනවා. එහෙමනම් හිතවතුනි හෙටත් මුණ ගැහෙමු දවසේ කතාවෙන්. values වටිනාකම් අමතක කරන්න දෙන්න එපා. ඒවා යටපත් කරන්න දේශපාලනය කරන තක්කඩියන්ට හාල් කෑලි වලට ඉඩ දෙන්න එපා. යකඩ කෑලි යටපත් කරන්නට හාල් කෑලි වලට ඉඩ දෙන්න එපා.